හෙලෝ ළමයි කොහොමද ඉතින් ඔයාලට ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? ඉතින් අපි ලස්සන තැනක් අද බලන්න යන්නයි හදන්නේ. මං හිතනවා ඔයාලත් එතනට ගොඩක් ආස වෙයි කියලා. මොකද එතන ඒ තරම්ම ගොඩක් ලස්සනයි. එහෙනම් වීඩියෝ එක ඉවර වෙනකම්ම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අපි කොහෙද යන්නේ කියලා බලන්න. දැන් නම් අපි ඉන්නේ කුරුණෑගල. අර ඔයාලට පේන්නේ කුරුණෑගලෙන් යනකොට අපිට බුදු පිළිම වහන්සේ නමක් පේන්නේ. ඔයාලට මේ වීඩියෝ එකෙන් දැන් පේනවා ඇති බුදු පිළිම වහන්සේ නම. මේ තියෙන්නේ කුරුණෑගල වැව. ඇත්තටම හරිම ෂෝක් එතන. අපි වැඩි වෙලා හිටියේ නෑ. මොකද අපිට තව දුර යන්න තියෙනවනේ. ඉස්සරහට යනකොට ඉස්සරහා මාමා කෙනෙක් හිටියා පේර විකුණ. ඉතින් ඒ මාමාගෙන් පේරත් අරගෙන අපි එහෙමම ගියා. මොකද අපිට තව ටික දුරක් යන්න තියෙනවනේ. මේ තැන ළමයි හරිම ලස්සනයි. ඈතට ඒක පේනකොට අපිට මුලින්ම මේ වීඩියෝ එක අරගන්න බැරි වුණා. ඊට පස්සේ අපි ආයෙමත් හරවගෙන ඇවිල්ලා තමයි වීඩියෝ එක අරගත්තේ. මොකද අපි ලස්සන දේවල් බලන්නනේ මේ යන්නේ. ඉතින් ඒ ලස්සන ඔයාලත් දකින්න ඕනනේ. ඒ හින්දා අපිට පේන හැම ලස්සන දෙයක්ම වීඩියෝ කරලා මේ වීඩියෝ එකට දානවා. මෙතන හරිම කූල් යනකොට. මොකද අවුව තිබුණා දෙපැත්ත ගස් තියෙනවානේ. ඒ නිසා කිසිම අවුවක් දැනෙන්නේ නැහැ. ඇඟට මාර කූල් එකක්. ඒ හුළඟ වුණත් හරිම සනීපයි. දෙපැත්තම තියෙන ලොකු ගස් අවුවක් වැටුණත් ඒක කිසිම ඇඟට දැනෙන්නේ නැහැ. දැන් ඔයාලා දන්නවා ඇති අපි මේ කොහෙද යන්නේ කියලා. අපි දැන් ඉන්නේ මේ දඹුල්ලේ. මේ තියෙන දඹුල්ලේ ඔරලෝසු කනුව. අපි අද යන්නේ දඹුල්ලේ රජමහා විහාරය බලන්න. අර පේන්නේ රංගිරි දඹුල්ල උයන්වත්ත රජමහා විහාරය. මේ විහාරස්ථානෙට තමයි ගෝල්ඩන් ටෙම්පල් කියලත් කියන්නේ. අර ඈතින් පේන්නේ බුදු පිළිම වහන්සේ අඩි 100ක් විතර උසයි. ඒ වගේම ලෝකේ විශාලතම ධර්මචක්‍ර මුද්‍රාවෙන් යුත් බුදු පිළිම වහන්සේ මේ බුදු පිළිම වහන්සේ කියලා තමයි මං අහලා තියෙන්නේ. ඉතින් මං හරිද වැරදිද කියලා දන්නේ නැහැ. මං අහලා තියෙන දේ තමයි ඔයාලට මේ කිව්වේ. දැන් අපි විහාරස්ථානය ඇතුළට යන්නේ. අපි යන්නේ මේ පැත්තෙන්. මෙතනින් බයික් එක නවත්තලා මල් පහන් හඳුන් කූරුත් එතනින් අරගෙන දැන් අපි ඇතුළට යනවා. හායි ළමයි, දැන් අපි දඹුලු ගල නගින ගමන් ඉන්නේ. ටිකක් මහන්සි තාම පටන් ගත්ත විතරයි. බලන්න හරිම ලස්සනයි. මට තමා ටිකක්
ටිකක් අමාරු ඉතින්. කොච්චර මහන්සි වුණත් මේ ඈත පේන view එක දැක්ක මේ මහන්සිය නිකම්ම නැති වෙලා යනවා. මොකද මාරම ලස්සනයි. පේනවනේ. චුට්ටක් යනවා ඉඳ ගන්නවා. ආයෙ චුට්ටක් යනවා ඉඳ ගන්නවා. අයියා ඒත් කියන්නේ ඔයා මේක නගින්න මෙහෙමනම් සරිපාද වගේ කොහොමද යන්නේ කියලා. දැන් මේ පඩි පෙරවල් ටික නැගගෙන අපි ඉතින් ඉස්සරහට යනවා. අපි එක දිගටම ගියේ නෑ. නතර වෙවි තමයි මේ යන්නේ. දැන් අපි අපේ සෙරෙප්පුව එහෙමත් ගලවලා විහාරස්ථානයේ ඇතුළට යන්නයි හදන්නේ. ඉතින් ඇතුළට යන්න කලින් චුට්ටක් අපි වටේ තියෙන view එක වීඩියෝ එකක් ගත්තා. ඇත්තටම මාරම ලස්සනයි. මොකද ඇස් දෙකට අපිට ඕන ලස්සන දේවල් දකින්න. ඉතින් ඇත්තටම කිව්වොත් මාරම මෙතන ලස්සනක් තියෙන්නේ. ඔයාලා ආපු අය දන්නවා ඇති මෙතන තියෙන ලස්සන කොහොමද කියලා. ඉතින් ආපු නැති අයට බලා ගන්න පුළුවන් අපේ මේ වීඩියෝ එකෙන්. තව දෙයක් ඔයාලට කියන්න ඕන. අපි මේ විහාරස්ථානය ඇතුළට යනකොට කොට කලිසම් අත් නැති ඇඳුම් එහෙම ඇඳගෙන එන්න බෑ. මොකද මේක පූජනීය ස්ථානයක් නේ. නින්ද අපි පිළිවෙලට ඇඳගෙන එන්න ඕනි. ඔන්න දැන් අපි විහාරස්ථානය ඇතුළට ඇවිල්ලා ඉන්නේ. දඹුලු විහාරයට ආපු අය දන්නවා දැවැන්ත ගල් පර්වතයක පාමුල තමා මේ විහාරය හදලා තියෙන්නේ කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ජීවිතයේ සුවිශේෂී සිදුවීම් රාශියක් මේ ලෙන් විහාරය ඇතුළත තියෙනවා. මේ පේන්නේ ළමයි විශාල ප්‍රමාණයෙන් යුතු සැතපෙළ පිළිම වහන්සේ නමක්. ඒ වගේම මෙහි හිඳි පිළිම වහන්සේලා, හිටි පිළිම වහන්සේලා නිර්මාණය කරලා තියෙනවා. දඹුලු විහාරය තමා දැනට ලංකාවේ ඉතුරු වෙලා තියෙන පැරණි බිතුසිතුවම් රාශියක් තියෙන ලෙන් විහාරය. ඒ නිසා තමයි මේක ලෝක උරුමයක් බවට පත් වෙලා තියෙන්නේ. මෙහි තියෙන ඇතැම් ප්‍රතිමා ගඩොල් වලින්, දැව වලින්, තනි ගලෙන් නිර්මාණය කරපු ප්‍රතිමා තමා ගොඩක්ම තියෙන්නේ. මේ විහාරස්ථානයේ තියෙන ලෙන්වල බුදුරජාණන් වහන්සේගේ, රජවරුන්ගේ, දෙවි දේවතාවුන්ගේ පිළිම චිත්‍ර ඉතා අලංකාරව නිර්මාණය කරලා තියෙනවා. මේ චිත්‍රවල තියෙන සුවිශේෂීත්වය තමා මේ ගලේ හැඩය මොන වගේ වුණත් ඒ අඳින චිත්‍රයේ හැඩය ප්‍රමාණය පොඩ්ඩක්වත් වෙනස් කරන්නේ නැතුව ඇඳලා තියෙනවා.
නිරංජාව මත තෙලි තුඩ තැබුවාද නිවසන ගාකන තරු විහාරය ඇතුළේ හැම වෙනකම උඩ ඒ කියන්නේ සිවිලිමේ ඉතාම අලංකාර චිත්‍ර ඇඳලා තියෙනවා. කිසිම හිඩසක් තියන්නේ නැතුව ලස්සනට ඒ චිත්‍ර ඇඳලා තියෙනවා. මුළු විහාරය පුරාවටම මේ ගල් තලාවක මේ විදිහට චිත්‍ර අඳින්න ඒ චිත්‍ර ශිල්පීන් කොච්චර මහන්සි වෙන්නේ නැද්ද? අපි අද ගිහින් මේ පෞරාණික වස්තු බලන්නේ අතීත රජවරු මහන්සි වෙලා කැප වෙලා මේ දේවල් නිර්මාණය කරපු නිසායි. ඒ නිසා මේක ලෝක උරුමයක්. මේක රැකගන්න එක අපේ වගකීමක් වගේම යුතුයකමක්. මේ වගේ සුවිශේෂ බිතුසිතුවම් සහිත විශාලම ලෙන් විහාරය තමා දඹුලු රජමහා විහාරය කියන්නේ. වපුරාලුවට හිමි දෙසුදම් රසය වයා පතුරානයන හිමි තෙමකුල දුටුවනියා සතුරා විලස ආමේඝය අපි අද ගිහින් මේ පෞරාණික වස්තුන් බලන්නේ අතීත රජවරු මහන්සි වෙලා කැප වෙලා මේ දේවල් නිර්මාණය කරපු නිසායි. ඒ නිසා මේ ලෝක උරුමයන් රැකගන්න එක අපේ වගකීමක් වගේම යුතුයකමක්. මේ වගේ සුවිශේෂ බිතුසිතුවම් සහිත විශාල ලෙන් විහාර සංකීර්ණයක් නිසා තමයි යුනෙස්කෝ සංවිධානයේ 1991 වර්ෂයේ මේක ලෝක උරුමයක් බවට නම් කරලා තියෙන්නේ. දැනට ලෝක උරුම ලයිස්තුවේ 561 වෙනි ස්ථානයට තියෙන්නේ ශ්‍රී ලංකාවේ දඹුලු ලෙන් විහාරය තමයි. දඹුලු විහාරය ගැන මම අහලා තියෙන දේවල් එක්ක තමයි ඔයාලට මේ විස්තර ටික කිව්වේ. ඒ හින්දා පොඩි පොඩි අඩුපාඩුකම් තියෙන්නත් පුළුවන්. හරිද? මේ බලන්න චූටි වඳුරු පෙට්ටියක විහාරය ඇතුළට ඇවිල්ලා ඉන්නවා. දැන් අපි ඉස්සරහට ගිහිල්ලා පහන් පත්තු කරලා හඳුන් කෝරු පත්තු කරලා විතර වෙලා බුදුන් වැඳලා විහාරස්ථානෙන් එළියට යනවා. ඇත්තටම මට හරිම සතුටුයි මේ දේවල් බලා ගන්න ලැබුණු එකට. ඒ වගේම මේ විහාරස්ථානේ බලන්න ගොඩක් මෙන්නේ ෆොරිනර්ස්ලා. එතකොට හිතට මාර ආඩම්බරයක් දැනෙනවා මගේ රට ගැන. දැන් සමහර අය මේ වීඩියෝ එකට කමෙන්ට්ස් දායි ආපෝ දඹුල්ලක් නැග ගන්න බෑ. ඒ තරම් හදිද කියලා. ඇත්තම කිව්වොත් මට නම් දඹුලු ගල නකින්නත් අමාරුයි. ඒ තරම් හදි තමයි. ගන්න ළමයි හුළඟ වලට පේනවනේ මගේ ඇඳුමේ. හුළඟ මොන බලන්න පිපසන්ද කියලා. මේ පේනවනේ හුළඟ ගස් යන විදිය. මේ බලන්න අර පල්ලෙහා එන පාරවල්නේ. මම zoom කරලා පෙන්නන්නම්. වෙලාව දැන් 3 මාරයි. එතකොට දැන් ඉන්නේ මීදුම එනවා. ඒ වගේම හුළඟක් තියෙනවා හොඳටම. බලන්න ලස්සන. දැන් ඔයාලා ආපු අයත් එක්ක දඹුල්ලට ආපු නැති අයත් ඒ හැමෝටම කියන්නේ ඉතින් ආපු අය දන්නා මෙතන තියෙන ලස්සන. ආපු නැති අයට ඉතින් මගේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්.
හරිම ලස්සනයි. ගොඩක් ඉතින් අද ඇවිල්ලා ඉන්නේ ෆොරිනර්ස්ලා තමයි. ලංකාවේ අය නම් අඩුයි. ඒ දන්නේ නැහැ දැන් එනවා අඩු වෙනට ගොඩක් අඩුයි. හැබැයි ඉතින් නිදහසේ ඉන්න පුළුවන්. කියන්නේ කලබල නැහැ කට්ටිය නැති නිසා නිදහස්. ඉතින් ඔයාලා බලන්න මගේ වීඩියෝ එකේ තියෙනවා ඉතින් ලස්සන. ඇත්තටම ඉතින් හොඳයි මට මුලින් එනකොට නම් ටිකක් මහන්සි නගිනකොට එහෙම. ඒ කියන්නේ පුරුදු නැති නිසා දැන් නම් ෂේප් එක ගාණක් නැහැ. ඒ කියන්නේ අර දැන් මේ පරිසරයේ තියෙන ලස්සනයි ඒ ඔක්කොම හුළඟයි ඒ එනකොට මහන්සිය කොහෙන් ගියාද කියලා නැහැ. බලන්න ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලන් ඉන්න. තාම ඉවර නැහැ. තව තියෙනවා දැන් අපි මල් පහන් පූජා කරා ඒක කරා දැන් ආයෙත් පල්ලයට බහින්න ඕන යන්න ඕන. ඉතින් බලාගෙන ඉන්න වීඩියෝ ඉවර යාළුවෝ දෙන්නෙක් ඔයාගේ යමෙත් දැන් අපි දඹුලු ගල නැගලා බහින ගමන් ඉන්නේ. ඉතින් දැන් අර එනකොට තිබ්බ මහන්සිය දැන් නම් චුට්ටක්වත් නැහැ. දැන් ඉතින් බහින ළඟයි. දැන් අපි කොහෙද යනවා කිව්වේ ගඟ? කන්දලමේ වැව බලන්න. ඉතින් ඔයාලටත් පෙන්නන්නම් කන්දලමේ වැව මම නම් දැක්කේ නැහැ. ඒ ඉතින් එයා ටිකක් දන්නවා හැමදේම. ඒ නිසා මම නම් ගිහිල්ලා නැහැ ඔය කොහෙවත්. බලමු ඉතින් දැන් අපේ වීඩියෝ දිගටම බලන්න. එතකොට අපි යන හැම තැනම ඔයාලටත් බලා ගන්න පුළුවන්. අපි දැන් ඉස්සරහට ගොඩක් තැන්වල යන්න ඉන්නවා. ඒ හින්දා ඔයාලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අපේ වීඩියෝස් වල එතකොට හැමතැනම බලා ගන්න පුළුවන් අපි යන. දැන් අපි කන්දලම වැව බලන්න තමයි යන්නේ. ඉතින් යන ගමන් චූටි වීඩියෝ ටිකක් මම අරගත්තා. ඉතින් මේ තියෙන මගේ එක විකාර වැඩ බයික් එකේ යන ගමන් මට අතපය තියාගෙන යන්න බැහැනේ. ඉතින් මම මේ විකාර කරනවර පිටිපස්සෙන් එන බයික් එකේ දෙන්න අපේ සෙල්ෆි එක ලස්සනට ඉන්නවා. දැන් මේ තියෙන බලන්න කන්දලමේ වැව. ඇත්තටම මට මේක දකිනකොට මගේ ඇස් දෙකට කඳුළු ආවා. ඒ තරම්ම හරිම ලස්සනයි. මොකද මම ගොඩක් ඇවිදින්න යන කෙනෙක් නෙවෙයි. මං ගේ ඇතුලේ ඉන්නේ අයියා වැඩට යනවා. ඉතින් ඒ නිසා ලොකුවට ඇවිදින්නේ නැහැ මම. ඉතින් මේ වගේ දෙයක් දකිනකොට මාර ආසාවක් දැනෙන්නේ. මොකද හරිම ලස්සනයි. ඒ කියන්නේ අපේ වීඩියෝස් වලින් දකින දේ නෙමෙයි ඇත්තටම දකිනකොට තියෙන්නේ. ඒක මනසට හිතට මාර සැනසීමක් දෙන්නේ. ඔයාලා ආපු අය දන්නා මෙතන තියෙන ලස්සන කොහොමද කියලා. ඇවිල්ලා නැති අය ඉතින් මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. ඒ වුණාට මම කියන්නේ ජීවිතේ අපි ටික කාලයයි ජීවත් වෙන්නේ. අපි අපේ ජීවිතේ විඳින්න ඕන. අපි ලස්සන දේවල් දකින්න ඕන. ආස දේවල් කන්න ඕන. ආස දේවල් අඳින්න ඕන. ඒ හින්දා අපි මේ ගෙවන ජීවිතේ ලස්සනටම ජීවත් වෙලා මැරිලා යන එක තමයි අපිට කරන්න තියෙන හොඳම දේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙන ලස්සන මාර්ග ලස්සන view එකක් තියෙන්නේ. ඒ කියන්නේ දැන් වාහනයකින් යනකොට මෙතන තියෙන වතුර පාරේ චූටි වාහන යන්න පුළුවන්. ඔය බයික් රීවිල් වගේ එතන උඩ පාලකින් යන්න පුළුවන්. අනෙක් ලොකු වාහන ඔක්කොම යන්න ඕන අර වතුර පාරෙන් තමයි. ඒක මාරම ලස්සනයි ළමයි. සමහර අය නානවා එතන අපිට ඉතින් නාන්න බැහැනේ. අපි දෙන්නනේ ගියේ ඒ හින්දා නාන්න බැහැ. ඒකට අපි මාර විදිහට නානවා ඔක්කොම බලාගෙන හරියට සතුටුම ඔයාලත් බලන්නකෝ.
අපිත් එක්ක දිගටම එකතු වෙලා හිටියොත් ඔයාලට අපේ රටේ ලස්සන තැන් තව බලාගන්න පුළුවන්. අපි ඉස්සරහට ලස්සන වීඩියෝ ගෙවන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් ඔයාලා අපිත් එක්කම දිගටම එකතු වෙලා ඉන්න. ඔයාලටත් පුළුවන් අපිත් එක්ක මේ ලංකාව වටේම ඇවිදින්න යන්න. දැන් ඉන්නේ සීගිරියේ. ඉතින් සීගිරි ගල නගින්න මේ වෙලාවේ වෙලා මදි. ඒ නිසා අපි ආය දවසක සීගිරි යමු. දැන් ඉතින් අපේ වීඩියෝ එක එඩිට් කරන්න තමයි හදන්නේ. අපිත් එක්ක ඉවර වෙනකම් හිටපු අය හැමෝටම ගොඩක් ස්තුතියි, ගොඩක් ආදරේ. ඉතින් අපි ආය ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. අපි ආය එනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඕන. හැමදාම අපිත් එක්ක ඉන්න මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. පල්ලෙහා තියෙන bell icon එක click කරන්න. ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඉන්න ඕන. හැමෝටම ගොඩක් ආදරේ. bye.